ජෙස්පේටයි මගේ දුවේ පුතේ අද ඉරිදා ස්වාමීන් වහන්සේ නිවාඩු ගත්තා වගේම අපිටත් නිවාඩු දවසක්. ඉතින් අපි වැඩ කරන්නේ අද. තව චුට්ටකින් මමත් පල්ලි යනවා. ඒ යන්නේ ඉස්සෙල්ලා මං හැමදාම උදේට නැගිට්ටාම මම යාඥා කරන එක මගේ දෛනික පුරුද්දක්. ඒ වගේම බයිබලයේ කොටසක් කියවනවා. සුදු ලූක් තුමාගේ කොටසක් කියවනවා. සතුරන් කෙරීමෙත් සිත් වැඩීම කියන එක මම ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. මට සවන් දෙන ඔබට මෙය කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට ශාප කරන්නන්ට සිත් පතන්න. ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාඥා කරන්න. ඔබේ එක කම්බුලට අතුල් පහර දෙන අයට අනෙක් කම්බුල පාන්න. ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනේ උවද වළක්වා නොගන්න. ඔබෙන් ඉල්ලන හැමදේම දෙන්න. ඔබ සතු දේ පැහැර ගන්නා යලිත් දේ ගන්නාගෙන් යලිත් දේ නොඉල්ලන්න. අනුන් ඔබට යමක් කරනවාට වඩා ඔබ කැමැත්තෙහුද ඔබත් ඔවුන්ට ඒ දේම කරන්න. ආමේන්. ඉතින් මගේ දුවේ පුතේ මං හිතනවා ඔයාලා මේ බයිබල් කොටසෙන් යම් කිසි දෙයක් අද දවසේ ඔයාලගේ ජීවිතවල වලට අත්පත් කරගන්නේ කියලා. සතුට සමාදානයෙන් පිරුණු සුබම සුබ දෙවියන් වහන්සේගේ ආශිර්වාදලත් දවසක් වේවා ඔබ සැමට ජේසුස්පීට.